හරි. අයිබෝවන් සුබ උදෑසනක්. අද දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මේ මාධ්‍ය සාකච්ඡාවට පැමිණි මාධ්‍යවේදීන් සියලු දෙනාම ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඔබට පේනවා ඇති මගේ පසුබිමේ තියෙන අද තියෙන පින්තූරේ වෙනස් පින්තූරයක්. ඒ මොකද අපි මේ ජාතික වීරයෙක් හැටියට සලකන සුරේෂ් සලේ ජෙනරල් සුරේෂ් සලේ වෙනුවෙන් අද මේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වේ. සුරේෂ් සලේ කියන්නේ හමුදාවේ බුද්ධ්‍යංශයේ ප්‍රධානිය හැටියට බොහෝ කාලයක් සේවය කරලා තමන්ගේ දක්ෂතා මත දිගින් දිගට කටයුතු කළා හමුදාවේ ජෙනරල් තනතුරක් දක්වා තමන්ගේ දක්ෂතාවයේ උඩ ඉහළට ගිය පුද්ගලයෙක්. ඔහු මේ රටේ ඉන්න වත්මන් දේශපාලනඥයින් වගේ ජනතාවට බොරු කියලා ජනතාව රවට්ටලා තනතුරු ගත්ත කෙනෙක් නෙමෙයි. ඔහුගේ දක්ෂතාවය පෙන්නලා දක්ෂතාවයේ උඩ ඉහළ ගිය නිලධාරී. ඒ වගේම වසර 30 ගණනක හමුදා සේවයක් තියෙන නිලධාරියෙක්. මේ රටට මෙතරම් සේවයක් කර ඒ අවස්ථාවේදී 30 වසරක යුද්ධයක් නිමා කරන්න රාජ්‍ය නායක හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා කටයුතු කරද්දී ඒ හමුදාවේ මිල කළ නොහැකි සේවයක් ඉටු කළ ඒ සුරේෂ් සලේ මහතා මේ වන විට ඉතා දීර්ඝ කාලයක් බන්ධනාගාරගත කරලා තියෙනවා. ඒ වගේම ඊටාම ක්‍රූර සහ අමානුෂික ලෙස ඔහුට සලකමින් තිබෙනවා. ඔහුව අත්අඩංගුවට අරන් තියෙන්නේ අපි දන්නවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කියලා. මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මීට කලින් මේ විදිහටම පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරලා විශේෂ ප්‍රකාශ කිහිපයක් ජනාධිපතිතුමා ඇතුළු කිහිප දෙනෙක් ප්‍රකාශ කරලා නැගෙනහිර දේශපාලනඥයෙක් වන පිල්ලයන් අත්අඩංගුවට ගත්තා. ඔහු අත්අඩංගුවට ගත්ත වෙලාවෙත් කිව්වේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කියලා අවුරුද්දක් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ වද දෙමින් රඳවාගෙන තබලා අන්තිමට ඔහුව අධිකරණයට ඉදිරිපත් කළේ මේ LTT ත්‍රස්තවාදී කාලේ, ඒ කියන්නේ 2009ටත් කලින් අවස්ථාවක නැගෙනහිර සරසවියක හිටපු උපකුලපතිවරයෙකු අතුරුදහන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අද වෙනකල් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිදු චෝදනාවක් නගලා නැහැ. ඒ වගේම සුරේෂ් සලේ මහතා දැන් අත්අඩංගුවට අරන් ඉන්නවා. මේ අත්අඩංගුවට ගැනීමම අපි දකිනවා ඊටාම වැරදි සහගතයි කියලා. මොකද මේ ආණ්ඩුව බලය ගත්තේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත වැරදි කියලා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත හදලා තියෙන්නේ හැදුවේ මේ රටේ ත්‍රස්තවාදය තුරන් කරන්න. මේ රටේ LTT සංවිධානයත් එක්ක ඒ කියන්නේ ලෝකයේ භයානකම ත්‍රස්තවාදී සංවිධානය හැටියට නම් කරලා තිබුණු LTT සංවිධානයත් සමග අපේ රට බේරා ගැනීමේ යුද්ධයක නිරත වෙලා තියෙන කාලේ ඒ අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගන්න ගෙනාපු නීතියක් තමයි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත. ඒ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත මේ යුද්ධයක් නැති කාලේ භාවිතා කළා. ඒ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතට විරුද්ධව කෑ ගහපු අනුර කුමාර දිසානායක මහත්තයාගේ අස්සන ගහලා මේ තුවාන් සුරේෂ් සලේ මහතාව මේ වෙනකොට ඒ රඳවා ගැනීමේ නියෝගයක් යටතේ වද බන්ධන දෙමින් රඳවා තබාගෙන ඉන්නවා. ඒ වගේම මේ පාස්කු ප්‍රහාරය ඇති වුණේ කුමන තත්ත්වයක් යටතේද කියලා ඔබ සැම දන්නවා. යහපාලන ආණ්ඩුවක් ඇවිල්ලා මේ රටේ
ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන් විනාශ කරලා තිබිච්ච අවස්ථාවක ත්‍රස්තවාදීන්ට ආගම්වාදයට අර අන්තවාදයට නැගී හිටින්න අවශ්‍ය සියලු පසුබිම් සකස් කරලා දීපු තත්ත්වයක් යටතේ පාස්කු ප්‍රහාරය ලංකාවේ ඇති වුණා කියන එක අපි හොඳින්ම දන්නවා. ඒ විතරක් නෙමෙයි ලෝකයේ ප්‍රබලම මේ පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් විමර්ශන කිරීම සම්බන්ධයෙන් ප්‍රබලම සංවිධානය වන ඇමරිකාවේ FBI සංවිධානය පවා මේ සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ කටයුතු කළා වාර්තාවක් නිකුත් කරලා තියෙනවා මෙය ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්‍රියාවක් ලෙස. ඒ විතරක් නෙමෙයි ඔබට මතක ඇති මේ පාස්කු ප්‍රහාරය සිදුවෙන්න ටික කාලයකට ප්‍රථම මෙවැනි ප්‍රහාරයක් මේ රටේ ඇතිවෙන්න පුළුවන් කියලා එවකට අධිකරණ ඇමති වෙලා හිටපු විජේදාස රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර අවස්ථාවේදී ඒකට විරුද්ධව කෑ ගැහුවේ ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ හිටපු අදත් සජබෙ හිටපු අන්තවාදීන් කොටසක්. හැබැයි මේ කියන කාරණා සියල්ල වෙද්දී සුරේෂ් සලේ මහතා හිටියේ අඩු තරමේ ලංකාවේ භූමිය තුලවත් නෙමෙයි. ලංකාවේ භූමියෙන් පිටත එතුමාව යවලා තියුණා වෙනත් පුහුණු කිරීමේ කාර්යයකට සහ ඊට ප්‍රථම තානාපති කාර්යයක් සඳහා. මේ සියලු කාල සීමාව තුළ ශ්‍රී ලංකා භූමිය තුලවත් නොහිටපු පුද්ගලයෙකු මේ වන විට ජනාධිපතිවරයාගේ අත්සන යටතේ රඳවා තබා ගැනීමේ නියෝගයක් අරගෙන වද බන්ධන දෙමින් රඳවා තබාගෙන ඉන්නවා. මේකට හේතුව මොකද්ද? අපිට මේකට පේන්නේ එකම එක හේතුවයි. ඒක තමයි මේ ආණ්ඩුව බලයට පත් කරන්න මේ ආණ්ඩුවට සහයෝගය ලබා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය සහයෝගය දුන්නේ ඒ බෙදුම්වාදයට තවමත් උඩගෙඩි දෙන බෙදුම්වාදයේ තවමත් අතහැර නැති ලංකාවේ බෙදුම්වාදය සම්බන්ධයෙන් තවමත් විදේශගතව ක්‍රියා කරන LTT කොටි ඩයස්පෝරාව ඇතුළු අන්තවාදී පිරිසක් තමයි මේ රජයට සහයෝගය ලබා දුන්නේ. එතකොට ඔවුන්ගේ අවශ්‍යතාවය වුණේ මේ රටේ ජාතික ආරක්ෂාව විනාශ කර දැමීම, ඒ වගේම මේ රටේ නැවත වතාවක් ඒ වගේ බෙදුම්වාදී තත්ත්වයක් මේ රට තුළ ඇති වුණොත් එයට විරුද්ධව නැගී සිටිය හැකි සියලු දෙනාගේ කෂේරුකාව බිඳ දැමීම. මෙන්න මේක තමයි මේ LTT ඩයස්පෝරාවට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒක නිසා මේ LTT හිතවාදීන් කණ්ඩායම මේ වත්මන් ආණ්ඩුව හරහා වත්මන් ජනාධිපතිවරයා හරහා ඉෂ්ට කර ගැනීමට හදන්නේ මේ රටේ ජාතික ආරක්ෂාව බිඳ දැමීම සහ ඉදිරියට මේ රටේ බෙදුම්වාදී අරගලයක් ඇති වුණොත් ඒ වෙනුවෙන් පෙනී හිටිය හැකි රටට ආදරේ මිනිස්සු තව දුරටත් මෙවැනි තත්ත්වයකට පෙනී නොහිටින තැනට කටයුතු කිරීම තමයි මේ සිදු කරමින් යන්නේ. මේ ඉටු කරන්නේ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාවයක්. අනුර කුමාර දිසානායක මහතා මේ ඉටු කරමින් සිටින්නේ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාවයක්. මේක අපි ඉතා පැහැදිලිව කියනවා. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ මේ 30 අවුරුදු යුද්ධේ තියෙනකොට මේ රටේ තිබිච්ච තත්ත්වය. දළදා මාලිගාවට බෝම්බ ගැහුවා. ශ්‍රී මහ බෝධියට වඳින්න ආපු පුද්ගලයින්ට වෙඩි තියලා ශ්‍රී මහ බෝධියට වෙඩි තිව්වා. ඒ වගේම කාත්තන්කුඩි පල්ලියේ යාඥා කරමින් හිටි මුස්ලිම් ජාතිකයන් මරා දැම්මා. අරන්තලා භික්ෂූන් වහන්සේලා බස් එකක් පුරා කැටි ගහලා මරලා දැම්මා. මායින් ගම්මානවලට පැනලා මායින් ගම්මානවල හිටපු අහිංසක මිනිස්සු මරලා දැම්මා. මහ බැංකුව කොටුවේ බෝගහ ළඟ දුම්රිය තුල මේ ආදී විවිධ තැන්වල හැම තැනම ඉතා විශාල වශයෙන් බෝම්බ පිපිරිලා මනුෂ්‍ය ජීවිත විනාශ වුණා. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන නායකත්වය යටතේ සුරේෂ් සලේලා සටන් කළා මේ මව්බිමට දිනා දුන්නේ ඒ ත්‍රස්තවාදය නැති කළා සාමය. අන්නේ සාමය උඩ තමයි අද මේ රටේ ඈත ගම්වල එදා
බියුගල් ගගහ මිනි පෙට්ටි පෙරහැරවල් ගිය ගම්වල අද පන්සල්වල පෙරහැරවල් යන්නේ ඒ සලේ ඇතුළු පිරිස එදා කරපු කැපකිරීම නිසා. මේ රටේ අම්මලා තමන්ගේ දරුවෝ ඉස්කෝලේ ගිහිල්ලා නිරුපද්දිත වෙයි කියලා හිත සන්තෝෂෙන් උදේට ලෑස්ති කරලා පාසල් යවන්නේ එදා සලේලා කරපු ඒ කැපකිරීම නිසා. මේ රටේ බිරින්දෑවරු තමන්ගේ ස්වාමිපුරුෂයා උදේට ගෙදර ගියාම හවසට නිරුපද්‍රිතව ගෙදරෙයි කියලා නිදහසේ ගෙදෙට්ට වෙලා ඉන්නේ එදා සලේලා කරපු කැපකිරීම නිසා. මේ රටේ බෝම්බ පිපිරෙන එක නැවැත්තුවේ මේ රටේ තරුණ පරපුරට අලුත් රටක් බිහි කළා දුන්නේ එදා ඒ සලේලා කරපු කැපකිරීම නිසා. හැබැයි අපි අද මහ ගුණමකු ජාතියක් බවට පත් වෙලා තියෙනවා. සමස්ත ජාතියම මහ ගුණමකු ජාතියක් බවට පත් වෙලා තියෙනවා. ඇයි අපි සලේ වෙනුවෙන් කතා කරන්නේ නැත්තේ කියන ප්‍රශ්නය අපිටම තියෙනවා. අපේ හාමුදුරුවරුන්ට අපි කියන්න ඕනේ මේ රටට මේ රටේ මිනිස්සුන්ට පන්සල් යන්න දළදා මාලිගාවට යන්න ශ්‍රී මහ බෝධියට යන්න නිදහසේ ගිහිල්ලා වැඳුම් පිදුම් කරන්න ඒ පසුබිම හදලා දුන්නේ මේ සලේලා කරපු කැපකිරීම මත. ඒ වගේම මුස්ලිම් ජනතාවට නිදහසේ පල්ලියට ගිහිල්ලා වඳින්න තමන්ව කැති ගන්න එකක් නැහැ කියලා හිතාගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාවට පල්ලියට යන්න සකස් කළා දුන්නේ මේ සලේලා කරපු කැපකිරීම මත. අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා මං හිතන්නේ හඬ අවදි කළ යුතු කාලය මේ වෙනකොට එළඹිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා තමන්ට බුදු වෙන්න පිට දුන්නු බෝධිය දිහා සතියක් බලන් ඉඳලා මේ ලොවට කියා දුන්න පාඩම තමයි තමන්ට උපකාර කළ ගහක් කොලක් හරි කමක් නැහැ ඒකට කළගුණ සලකන්න කියලා. හැබැයි අපි ජාතියක් හැටියට අපේ කළගුණ සැලකීම අතින් ඊටාම අවාසනාවන්ත තැනකට පත් වෙලා තියෙනවා. අපිට අපේ ජාතිය සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී නොසිටීම ඊටාම කනගාටුදායක තත්ත්වයක්. මං හිතන්නේ අපි ජාතියක් හැටියට මේ රටේ ස්වාමීන් වහන්සේලා ඒ වගේම අනිත් ආගමික පූජකවරු මේ රටේ අම්මලා තාත්තලා මේ හැම දෙනාම ඒ සුරේෂ් සලේ කරපු කැප්කිරීම වෙනුවෙන් අපි පෙනී හිටින්න ඕනේ කාලය ඇවිල්ලා තියෙනවා. එතුමාට මේ දෙන වද බන්ධන වලින් නිදහස් කරන්න. සුරේෂ් සලේට මොකද්ද මේ කරන චෝදනාව? එතුමාට කරන චෝදනාව කරන්නේ මේ රටේ අපරාධයක් කළා මේ අපරාධයෙන් බේරෙන්න වෙනත් රටකට පැනලා ඒ රටේ දේශපාලන රැකවරණ ඉල්ලලා ඒ දේශපාලන රැකවරණය සාධාරණීකරණය කරන්න බොරු ප්‍රකාශයක් කරපු පුද්ගලයෙක්. ලංකාවේ වරෙන්තුකාරයෙක් ලංකාවේ අපරාධකාරයෙක්ගේ ප්‍රකාශයක් උඩ ලංකාව වෙනුවෙන් මේ රටේ ඒකීයභාවය වෙනුවෙන් මේ රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් තමන්ගේ දිවි කැප කරපු තමන්ගේ ජීවිතේ පරදුවට තබලා කටයුතු කරපු ඒ රණවිරුවෙක්ව ජනාධිපතිවරයාගේ අස්සන යටතේ ගෙනහැල්ලා රඳවා තබාගෙන වදහිංසා දෙමින් තමන්ට ඕන ආකාරයේ ප්‍රකාශයක් ලියා ගන්න හදනවා. සම්පූර්ණ දේශපාලනික අවශ්‍යතාවයක් උඩ සහ තමුන් ඒ LTT ඩයස්පෝරාවට දීපු පොරොන්දුව ඉටු කිරීමේ අවශ්‍යතාවයක් උඩ මේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු මේ පිරිස මේ කටයුත්ත කරනවා. හැබැයි මේ කටයුත්ත පසුබිමේ ඉන්නේ කවුද? මේ කටයුත්ත පසුබිමේ ඉන්නේ එක්කෙනෙක් ශානි සෙනවිරත්න අනිත් එක්කෙනා ශානි අබේසේකර අනිත් එක්කෙනා රවි සෙනවිරත්න. මේ දෙදෙනා තමයි පාස්කු ප්‍රහාරයට වග කිය යුතු ප්‍රධානම චූදිතයන් දෙන්න හැටියට මීට කලින් තිබුණු සෑම ජනාධිපති කොමිෂමක්ම සහ විමර්ශන කමිටුවක් වශයෙන් තීරණය කරපු පුද්ගලයන් දෙදෙනා අද මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන්න පත් කරලා තියෙනවා. ඔවුන් දෙදෙනා තමන්ගේ බේරීම යටතේ මේක කාගේ හරි පිට පටවන්න බලාගෙන හිටලා අද අර රටින් පැනලා ගිය වරෙන්තුකාරයෙක් දේශපාලන රැකවරණය සඳහා කියපු බොරුවක් පදනම් කරගෙන ඒ රටට ගිහිල්ලා ඔහුගේ ප්‍රකාශය ලියාගෙන ආවා කියලා මේ බොරුවක් මත පදනම් වෙලා මේ රට වෙනුවෙන් කටයුතු කරපු රණවිරුවෙක්ට එරෙහිව
මේ විදිහට අමානුෂික වදබන්ධන පමිනවීම රටක් ජාතියක් හැටියට අපි තවදුරටත් බලන් ඉන්න ඕනද කියන ප්‍රශ්නය අපිට අපෙන්ම අහගන්න වෙනවා. මේක ඊටාම කනගාටුදායක තත්ත්වයක්. ඇත්ත වශයෙන්ම මේ රණවිරුව වෙනුවෙන් අපි ජාතියක් හැටියට පෙනී හිටියේ නැත්තම් නැවත වතාවක් මේ රටේ මේ වගේ බෙදුම්වාදී ත්‍රස්තවාදී යුද්ධයක් ඇති වුණොත් මේ රටේ රට ජාතිය වෙනුවෙන් බය නැතුව පෙනී හිටින්න පුළුවන් කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන එකක් නැහැ. මොකද පස්සේ කාලෙක කවුරු හරි දේශපාලනඥයෙක් ඒ බෙදුම්වාදීන්ගෙන් සල්ලි අරගෙන ඒ බෙදුම්වාදීන්ගෙන් උදව් අරගෙන ඒ බෙදුම්වාදීන්ට අවශ්‍ය කටයුත්ත ඉෂ්ට කරන්න හැදුවොත් ඒ අවස්ථාවේදී ඒ රට වෙනුවෙන් කැපවෙච්ච පුද්ගලයින්ට අත්වෙන ඉරණම ඊටාම සෝචනීය තත්ත්වයක් කියලා මේ වෙනකොට පෙන්눔 කරමින් ඉන්නවා මේ ආණ්ඩුව. ඒක නිසා මේ තත්ත්වය ඊටාම භයානක තත්ත්වයක්. ඒ වගේම මගේ අතේ තියෙනවා අධිකරණයේ වාර්තාව මේ තියෙන්නේ අධිකරණයේ වාර්තාව මේ වාර්තාවේ ඉතා පැහැදිලිව කියන කාරණා කීපයක් තියෙනවා. මේ මානසික වෛද්‍ය විශේෂඥවරයාගේ වාර්තාවෙන් මම කොටස් කීපයක් කියවන්නම්. මට ආයේ යන්න තියෙන්නේ අර අඩි 6යි 4 තැනට මම කොහොමද එතෙන්ට යන්නේ? මේ ඔහුගෙන් ආපු ප්‍රශ්නය. ඒ කියන්නේ අඩි 6යි 4 කාමරයක් ඇතුලේ තමයි මේ දීර්ඝ කාලයක් තිස්සේ මේ මිනිස්සෙක්ව රට වෙනුවෙන් කටයුතු කරපු මිනිස්සෙක්ව රඳවා තබාගෙන ඉන්නේ. අඩි 6යි 4 සාමාන්‍ය කාමරයක් ඇතුලේ අපිට දවස් 3ක් ඉන්න වුණොත් තියෙන අමාරුව අපි දන්නවා. එතකොට මේසා දීර්ඝ කාලයක් මේ රණවිරුවෙක්ව අඩි 6යි 4 කාමරයක් ඇතුලේ හිර කළා. ඔහුට දෙන අමානුෂික වදබන්ධන මේ වෛද්‍යවරයා කියනවා ඔහුට ප්‍රකාශ කරා කියලා මගේ ජීවිතේ මම අමතක කරලා තියෙන්නේ කියලා. ඒ වගේම වෛද්‍යවරයා විශේෂයෙන්ම කියනවා මෙන්න මේක. මේ සුරේෂ් සලේ මහතා කියපු කාරණය. ඇඳුම් ගලවන්න කිව්වා සේරම